Hello, good morning. අද මම අමුතුම වීඩියෝ එකක් කරන්න යන්නේ. අද මට හම්බුණා වියට්නාම් වල තියෙන ස්පයිසිම නූඩල්ස් එක. මේ කොරියන් බ්‍රෑන්ඩ් එක. මේකේ ගහලා තියෙන විදියට නම් මිස්සෝ ෆ්ලේවර් එකක් තියෙන්නේ. සීෆුඩ් ෆ්ලේවර් එක. මේ ගහලා තියෙන විදියට නම් ස්පයිසි ලෙවල් එක 85 කියලා තියෙන්නේ. සුපර් ස්පයිසි. කොරියන් බ්‍රෑන්ඩ් එකක් මේක වෙනවා වියට්නාම් ඩොන් 25 කියන්නේ 25000 වෙනවා වියට්නාම් ඩොලර්. ඒ මේක දෙයනේ බ්‍රෑන්ඩ් එක. ඔය අන්බොක්ස් කරලා බලමු මොකක්ද මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් එන්න මේ වගේ රවුමක් තියෙන්නේ. ඒක වැත්තින් තියෙන්නේ. පොඩි මොකක්ද එකක් තියෙන මේක මේ විදිස්කුරු මොකක්ද වෙන්නේ. තව ක්‍රීම් එකක් තියෙනවා. ක්‍රීම් එකක් ජෙලි එකක් වගේ මොකක් කරයක් තියෙන ඇතුලේ. මේක ෆ්ලේවර් එක. මොකක්ද ඒ තියෙන්නේ? මේක ෆ්ලේවර් එක. ඉස්සෝ සීෆුඩ් ෆ්ලේවර් එක. මෙතන තියෙන අර මොකද ඒ කියන්නේ? වේලවලු වේලලා තියෙන්නේ. වේලුළු වේලලා පොඩි පොඩි කෑලි කපලා තියෙනවා. ඒකයි. දැන් මෙන්න මේ ටික තමයි තියෙන්නේ අන්බොක්ස් කරාම මේක. අපි එනම් මේක උයලා කමු. අර මම උයන විදිහ නම් මේක පෙන්වන්නේ නැහැ. මොකද නෝමල් බලමු මේ කොහොමද හදන්න තියෙන්නේ කියලා. මේක හදන්න තියෙන්නේ වතුර කියන්නේ නටන වතුරට මේක දාන්න තියෙනවා. දාලා විනාඩි 2ක් කම්පන්න ඕනේ ලිපේම තියලා. ඊට පස්සේ මේකේ වතුර ටික අයින් කරලා මේ තියෙන්නේ මේ ටික දාන්න කියලා තියෙනවා. සමහරක් අය මෙහෙනම් මේගොල්ලෝ දැන් අපේ ගෙදර සමහර කෙනා මම මේ ෆස්ට් ටයිම් කරන්නේ මේ අපේ ගෙවල් වල කනවා මෙහි මේ උන් කන්නේ ඉතින් සුප් එක වගේ වතුරත් එක්ක වතුර තියෙනවා. නූඩල්ස් එක සුප් එක්කනේ කන්නේ. ඉතින් මට නම් ඔක දිරවන්නේ නැහැ. අපි බලමු මේක අපේ විදිහට හදලා කොහොමද කියලා කන්නේ. එහෙනම් අපි වෙලා කමු දැන්. මම උයන එක නම් මේක වීඩියෝ කරන්නේ නැහැ. මම උයලා ඉවරලා මේක වීඩියෝ එකක් දාන්නම්. ඔන්න වතුර එක නටන් යනවා දාමු බලන්න මේක. අම්මා දැම්මා. අම්මට වතුර මදිද මන් දන්නේ. කෙලවුණා නික. මේක කෙරලේ ඉතින් දාමු. මේක අලුත් දේවල් වගේ ටිකක් වෙලා යනවා තැම්බෙන්න. ඉතුරු ටික ගමු. මම හිටියේ මේ හදන එක පෙන්වන්න ඕනේ නැහැ කියලා මට හිතන කමක් නැහැ. ඔන්න ඔය පෙන්වනවා. ටිකක් තැම්බෙන්න ඕන. බලහල් ඉතින් හදන විදියනේ. ඒ අර මොකද බං වෙලා තිබ්බේ අර කවුද අපි මේ මිස්ටර් වීරවංශට බඩ ගාගෙන යන්නේ මේ මොකද සීන් නැති තිබ්බේ මන් දැක්කා. පොරා කාලා මහත් වෙනවා. හරි බඩු ටික දාගෙන යනවා මේකට දැන්. අන්න පැටලෙනවා. ඔය්. මෙහු හරි බඩු හරි දැන්. කොහමද බඩු දුන් දානවනේ. ඔඩ හිටාලා මම ටග් ගන්න අනිත් එක දාගමු. හරි මෙන්න දැන් ගෙනාවා විදියට ඉතින් තිබ්බා. මුලින්ම මම දානවා අර ස්පයිසි කුඩු එකක් තිබ්බා. ඒක.
ඔන්න ඒක තමයි දැවීම. පේන වෙස් තමයි. මම අර මේක නම් දාන්නේ නැහැ මොකද අර විනෝඩු කැලියක මට අදහස් ආස නැහැ. දැන් මම දාන්නේ මේ අර ෆේවරිට් සීෆුඩ් ෆ්ලේවර් එකක් තිබේ ඒක. අම්මා එකක් දැවිලා තියෙනවා. සැර එනවා උන්ට. හරි ඒකත් දැම්මා. දැන් මේ අපි හැඳි මෙහි පිටි පාවිච්චි කරන්නේ ස්ටික් නේ. මේ ස්ටික් දෙක තියෙනවා ඈ. අන්න ඒ වගේ තමයි දැන් ඉන්නේ කරකවන්න තියෙන්නේ අන්තය ගන්නට. ඒක මික්ස් කරන්න තියෙන්නේ. හරි යන්න තියෙනවා දැන් සම්පූර්ණ සිස්ටම් එක හදලා තියෙනවා. යන්න තියෙනවා. ඔබ්වියස්ලි මොනවද? හරි එහෙනම් දැන් හදලා ඉවරයි. මම මේ කන්න ගත්තා කොහෙලාද කියලා මේ කොහොමද මේ ගුස්සල ගත්තේ මේ ආන්ටි කඩින්. ඔව් හල්ලිදෙල නේ හොරෙන් ගත්තේ. තව තියෙනවා මේ ගත්තා කොහෙලා වතුර එකක්. කොහොම වෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ කොහොමද කඩාගෙන මුලින්ම පොඩ්ඩක් ගහලින් හොරාට ගත්ත කොහොමද එක. හරියන් දෙන්නේ කියලා කවුද බලන්නේ ස්පයිසි නූඩල් තවුකම් අම්මට හිකන වතුර ගිවි ගන්න බෑ පට්ට සරක් දීලා මම AC එකක් දාලා තියෙන ෆෑන් එකක් දාලා ඒ දාඩි දාගෙන යනවා අනා හොඳයි අම්මා කුරුල්පත් කියනොයි පට්ට සරක් තියෙනවා මෙන්න දාඩි AC එකේ ෆෑන් එක දෙකම දාලා ඉක්ක අවුත් අවසර වැඩිලා මුන්ට මිස්සුද මන් දන්නේ මෙච්චර සර ගන්න වියට්නාම් එක තවස් කියලා ග්‍රීන් මුන් වල රෙඩ් කිරිත් කනවා මේ අස්සේ අම්මා काय मोर कमी की रब्बा में खादा करती मुझे खाना मोटा विश्व रहा या රහයි ඇත්තනම රහයි බලන්න පුළුවන් මගේ මූණ මේ AC එකයි ෆෑන් එකයි දෙව දාලා දීදි දාඩිය ඒ තරම් සරයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නේ හෙටුද රෙන්න ගියාම පස්සේ මේ කොරියන් කාරයාගේ අම්මා මතක් කිරීම මට ඒක තමයි අම්මා ඇත්තටම සුපර් ස්පයිසි මේ බ්‍රෑන්ඩ් එක ඕල් ආපු විලාක try කරලා බලන්න මේ දැන් මම යනවා මේ ඒ තරම් සරයි දතරවල ගාලා උද්දස් දට්ටිය වැද ගන්න ඕන. පට්ට සරත් මේ ඔක්කොම විදිහෙත් දෙවිද. එහෙනම් ජය වේවා මම ඊගා වීඩියෝ එකෙන් නම් මම ලස්සන පන්සලක් මම දැක්කම මේ දාලා තිනවා. අලුතෙන් කියන්නේ මේක රෙනෝවේෂන් තිබ්බැගේ ඕපන් කළා දැන්. පරණකාරී පන්සලක්.
එක වීඩියෝ එකක් දාන්න. ඉතින් ජයව කට්ටියට.